ඉතින් වෙනද වගේම සුබ දවසක් කියලා පිළිගන්න උදාහරණයක් ඉතින් ගෙන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ AI ෆොටෝ එකක් හරියටම ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දකින්න ඇති මේ දවස්වල Facebook එකේ ඒ වගේම WhatsApp Instagram වල මෙන්න මේ AI image එක ගොඩක් viral යනවා. ඉතින් මෙන්න මේ ෆොටෝ එක හදාගන්න හැටි තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා දැම්ම subscribe කරලා තියාගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන මෙන්න මේක ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ Google Chrome එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයාලා Play Store app එකට ගිහිල්ලා පුළුවන් මෙන්න මේ ChatGPT app එක ඔයා download කරගන්න. ඉතින් මේ විදිහට Play Store එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක search කරලා ChatGPT එක search කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට වගේ app එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක install කරගෙන ඔයාලට මෙතනින් මේක හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම දැන් කරන්නේ මෙතන මගේ Chrome browser එක open කරගන්නවා. ඉතින් මේ විදිහට Chrome browser එක open කරගත්තට පස්සේ මෙන්න මේකේ interface එක එනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන search bar එකේ search කරන්න ChatGPT කියලා. ඉතින් මේ ChatGPT කියලා search කරගත්තට පස්සේ ඔයා යන්න මෙන්න මේ ChatGPT AI made simple කියන උඩම තියෙන link එකට. ඉතින් එහෙම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ChatGPT interface එක. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන පහළ තියෙන plus mark එකක්. ඉතින් මේ පහළ තියෙන plus mark එක උඩ මෙන්න මෙතන ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්ත පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔයාගේ photos gallery එකේ තියෙන පැහැදිලි ෆොටෝ එකක් මෙන්න මෙතන අප්ලෝඩ් කරගන්න. ඉතින් මෙන්න මේ create image කියන එක උඩ එකපාරක් මෙතන ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් plus mark එකක්. ඒ plus mark එක උඩ මෙන්න මේ විදිහට මෙන්න මෙතන තියෙන plus mark එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා කෙලින්ම ඔයාගේ ගැලරි එකට අරගෙන යනවා. ඉතින් ඔයාගේ ගැලරි එකෙන් ඔයා පැහැදිලි ෆොටෝ එකක් මෙතන අප්ලෝඩ් කරගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට මම ෆොටෝ එකක් අප්ලෝඩ් කරගත්තා. ඉතින් එහෙම අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙනවා මම description එකේ දාලා තියෙනවා prompt එක. ඉතින් මේ prompt එක ඔයා මෙතෙන්ද copy paste කරගන්න ඕනේ. ඉතින් description එකේ වගේම comment section එකෙත් මම දාලා තියන්නම්. ඉතින් මේ prompt එක ඔයා මෙන්න මෙතෙන්ද මෙතන මේ touch කරගෙන ඉඳලා මෙන්න මේ විදිහට touch කරගෙන හිටියට පස්සේ මෙන්න මෙතන paste කියලා වෙනවා. ඉතින් මෙතන ඔයා මගේ description එකෙන් copy කරගෙන මෙන්න මෙතෙන්ද paste කරගන්න. ඉතින් එහෙම paste කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන පුංචි වෙනසක් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පහළ තියෙනවා නමක් මේ පැතුම් කියලා. ඉතින් එන්න මේ නම මෙන්න මෙතනින් අයින් කරලා ඔයාගේ නම මෙන්න මෙතෙන්ට දෙන්න. ඉතින් මම මෙතෙන්ට දැන් මගේ නම මෙන්න මේ විදිහට type කරගන්නවා. ඉතින් එහෙම type කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන plus mark එක උඩ ඊතල උඩ මෙන්න මේ විදිහට ටික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්ත පස්සේ අපිට පුංචි වෙලාවක් මේක ජෙනරේට් වෙන්න යනවා. ඉතින් එහෙම ජෙනරේට් වුණාට පස්සේ අපි බලමු කොහොමද ඉමේජ් එක හැදිලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එකත් එක්ක දිගටම හැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන් අපි බලමු මේ ඉමේජ් එක කොහොම හැදිලා කොහොම ජෙනරේට් වෙලා එයිද කියලා. ඉතින් මේක ජෙනරේට් වෙන්න පුංචි වෙලා යනවා. සාමාන්‍යයෙන් විනාඩි දෙකක් විනාඩියක් වගේ පුංචි කාලයක් මේකට යනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ඉමේජ් එක ජෙනරේට් වෙලා එන්නේ කියලා. හරි යාළුවනේ අපේ ඉමේජ් එක දැන් ජෙනරේට් වෙලා ඉවරයි. ඉතින් බලමු කොයි විදිහටද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් බලන්න මෙන්න මේ විදිහට සුපිරි ජෙනරේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ඉමේජ් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මේක උඩ මෙන්න මේ විදිහට ටච් කරගෙන ඉඳලා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් ඉමේජ් කියන උඩ මේ විදිහට ක්ලික් කරගන්න. මෙතනයි තියෙන්නේ. මෙන්න මෙතන ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකට මෙන්න මේක ඩවුන්ලෝඩ් කියලා වැටෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මෙතනින් මම අවසන් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න, යාළුවන්ට බලන්න, share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.